ඊශ්‍රායලය හා ඉරානය රාත්‍රිය පුරා එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන තිබෙනවා. ඊශ්‍රායිල් ආරක්ෂක හමුදා සඳහන් කරන්නේ ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කළ බවත් ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධ ගොඩනැගිලි ඉලක්ක කරගත් බවයි. මේ අතර රාත්‍රියේ ඉරානයෙන් එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ හයිෆා තෙල් පිරිපහදුව අසල ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාත්‍රියේ ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් 6ක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන අතර මධ්‍යම සහ උතුරු ඊශ්‍රායලයේ සමහර ප්‍රදේශවලින් පිපිරීම් හඬවල් වාර්තා වී තිබෙනවා. ඉරානය ඊශ්‍රායලයට තවත් ප්‍රහාර වටයක් එල්ල කර ඇති අතර එරට රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ පුළුල් ද්‍රෝණ ප්‍රහාරයක් දියත් කළ බවයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් ටෙහෙරානයේ ශප්රාන් තෙල් ගබඩාව සහ ඉන්ධන ටැංකියක් ඉලක්ක කරගත් බව ඉරානය චෝදනා කරන අතර එම ප්‍රහාර මැඩ පැවැත් වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුණහොත් තම ප්‍රහාර තව දුරටත් තීව්‍ර කරන බව ඉරානය පවසනවා. ප්‍රහාරවලින් ඉරානයේ මේ වන විට පුද්ගලයින් 78ක් මිය ගොස් තිබෙනවා.